සුබ දවසක් ඔයාලා හැමෝටම. මම දැන් මේ ඉන්නේ ඉන්දියාවේ. පාරවල් නම් එච්චර පිරිසිදු මට්ටමක නැහැ. අතර පිටු පා වෙනවා. ඒ වුණාට දිල්ලි බලලා මේ දිල්ලි බලලා ඉන්දියාව චී කියලා හිතන්න එපා. ලස්සන පැති ගොඩක් තියෙනවා. අපි දැන් මේ යන්නේත් ඒ වගේ ලස්සන පැත්තකට නේනිතාල් වලට. නේනිතාල් කියලා කියන්නේ උත්තරකණ්ඩ් ස්ටේට් එකේ එක දිස්ත්‍රික්ට් එකක්. හොඳ සීතල සෞම්‍ය කාලගුණයක් තමයි මේ දවස්වල නේනිතාල් වල තියෙන්නේ. ඒකයි විශේෂයෙන්ම අපි තෝරගත්තේ ඒ පැත්තට පොඩ්ඩක් යන්න ටික උත්තරකණ්ඩ් පැත්තට. මොකද මේ දවස්වල දෙල්ලි වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 40 වගේ තමයි තියෙන්නේ. ඇත්තටම මට දරා ගන්න අමාරුයි මේ ලංකාවේ වෙලත් මේ එච්චර උෂ්ණත්වයක්. මේ ඉතින් අපි බුක් කරේ ස්ලීපර් කෝච් එකක් නේනිතාල් යන්න. ඒකත් විශේෂයි. මං කියන්නම් ස්ලීපර් කෝච් ගැන. අපි දැන් මේ යන්නේ අපේ කලෙක්ටින් පොයින්ට් එකට. මේ මැප් එකේ පෙන්නනවා අපි ඒ ප්ලේස් එකට යන්න ඕනේ. එතනින් තමයි අපිට බස් එක ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ ටුක් ටුක් එකක් ගත්තා එතෙන්ට යන්න. මේ ඉතින් යන අතරමඟ දැන් ඉතින් අපි ටුක් ටුක් එකෙන් බහිනවා. අපි තැනට ආවා. ටුක් ටුක් අයියට සල්ලි දීලා එයාව යවලා අපි එහෙනම් යමු අපේ බස් එක අපිව ගන්න ප්ලේස් එකට. මම නම් හරියටම දන්නේ නැහැ කොහෙද කියලා. මෙයාගේ පස්සෙන් මමත් යනවා. මොකද එයා ගාව තමයි මේ ඇප් එක ලොකේෂන් ඔක්කොම තියෙන්නේ. මේ බස් එක බුක් කරන්න පුළුවන් මේ ඇප් එකක් තියෙනවා. රෙඩ් බස් කියන ඇප් එකෙන් තමයි මේ මෙයා බස් එක බුක් කරේ. ඒකේ තමන්ට අවශ්‍ය පැත්තට යන්න බස් එක බුක් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ ඇප් එක. ඒ ඇප් එකේ පුළුවන් අපිට ට්‍රැක් කරන්න මේ බස් එක දැන් කොහෙද තියෙන්නේ. දැන් අපේ බස් එක පෙන්නනවා කොයි හරියට තියෙන්නේ, තව කොච්චර දුර තියෙනවද, කොච්චර වේගකින් එනවද, තව කලෙක්ටින් පොයින්ට්ස් කීයක් තියෙනවද අපිට කලින් ඒ වගේ විස්තර බලා ගන්න පුළුවන් ඇප් එකෙන්ම. මේ පෙන්නන්නේ මේ දැන් බස් එක තියෙන තැන. අපි ඇප් එක බලද්දී අපිට තේරුණා මේ පොඩ වටපිට බලද්දී අපි මේ ඉන්න ප්ලේස් එක වැරදි කියලා. මොකද මේ බස් කිසි දෙයක් මේ අපි ඉන්න තැනට එන්නේ නැහැ. මේ අයින් ටික කට්ටියත් කවුරුත් නැහැ. අපි දෙන්න තව කෙනෙක් වගේ තමයි හිටියේ. ඇත්තම කිව්වොත් අපි ඉන්න තැන වැරදි නැහැ. මේ පාරෙන් එහා පැත්තේ තමයි බස් නවත්තන්නේ. දැන් මේ පාලමෙන් ක්‍රොස් කරනවා මේ පාර එහා පැත්තට යන්න. ඔහොම තමයි ඉතින් පාලම උඩට පේන්නේ. ඇත්තම කිව්වොත් දැන් වෙලාව මං හිතන්නේ දැන් රෑ 11 මාරට විතර ඇති. අපේ බස් එක තියෙන්නේ 12:05ට. දැන් රෑ 11 මාරට වගේ ඇති. එනකොට බලන්නකෝ මේ තියෙන වාහන ගොඩ මේ කොහොමත් එහෙම තමයි. රෑ මේ 11 12 1 2 පාන්දර වෙනකම්ම මේ එකම විදියයි. මේ වාහන වලින් නම් ඇත්තටම අඩුවක් නැහැ. මේ ගොඩක් විසි පාරවල් හැමතිස්සෙම. දැන් හරි අපි අපේ බස් නවත්තන තැනට ආව. දැන් ඔන්න බස් තියෙනවා. ඕන හැටි යන්න. මේ ඕන හැටි කියන්නේ මේ අපේ බස් එක නෙමෙයි මේ. අපේ බස් එක එන්න තව වෙලා තියෙනවා. අපි කලින් ඇත්තටම පැය භාගයක් විතර තව තියෙනවා අපේ බස් එකට. අපි ඉතින් එනකන් ඉමු බස් එක. බලන් ඉන්න තියෙන්නේ. තව කට්ටිය ඉන්නවා මෙතන. මේ පේනවනේ මේ එයාලගේ බස් එනකම්. මෙතනට නේනිතාල් වලට යන බස් විතරක් නෙමෙයි එන්නේ. තව ඉන්දියාවේ විවිධ පැති වලට මනාලි ඒ වගේ පැති වලට යන්නේ. කියන්නේ ටිකක් දුර ගොඩක් ගමන් යන බස් මෙතෙන්ට තමයි එන්නේ. මේ කට්ටියව නග්ග ගන්න මෙතන එක පොයින්ට් එකක්. ඉතින් මේ ස්ලීපර් බස් ගැන කිව්වොත් මම ස්ලීපර් බස් ගැන කියන්නම්. මේ ස්ලීපර් බස් කිව්වම මේ ස්ලීපර් බස් වල අපිට ස්ලීප් ජාති දෙකක් තියෙනවා. එකක් අපිට සෙමි ස්ලීපර් විදියට කියන්නේ සීට් එකම නෝමල් සීට් එක අපිට ඇන්ගල් එක වෙනස් කරන්න පුළුවන් 120ට විතර. එතකොට නිකන් කම්ෆර්ටබලි යන්න පුළුවන්. මේ නිකන් හාන්සි පුටුවක යනවා වගේ. අනිත් එක තියෙනවා නිකන් කැබින් වගේ බස් තියෙනවා මේ බසස් වලම. මේ ඔයාලට පේනවා ඇති මේ කර්ටන්ස් එහෙම දාලා තියෙන උඩ තට්ටු දෙකකට තියෙනවා මේ කැබින්ස් වගේ.
ඒව ඇතුලේ අපිට නිදාගෙනම යන්න පුළුවන්. එහෙම බුක් කරන්නත් පුළුවන්. ඉතින් අපි ඒ වගේ එකක් තමයි බුක් කරේ. මොකද පැය 5ක් 6ක් විතර යන්න තියෙන හින්දා දැන් අපේ රෑ 12යි 5ට බස් එක තියෙන්නේ. නේනිතාල් වලට යද්දී අපි උදේ 7 වෙනවා. මගදී අපිට මේ බස් එක වෙනස් කරන්න තැනකුත් එනවා. මේ ඉතින් පැය 7ක් විතර යන්න තියෙන හින්දා ස්ලීපර් බස් එක තමයි හොඳම නිදහසේ ඒ කියන්නේ මහන්සියක් නැතුව ගමන යන්න පුළුවන්. අපේ බස් එක දැන් එන්න ළඟයි මං හිතන්නේ. ආවා බස් එක ආවා. අර නිල් පාට බස් එක පේන. බස් එක ගියාද? තියෙනවා. බස් එක තියෙනවා. අන්න මේ නිල් පාට බස් එක තමයි අපේ බස් එක. මහාදේව් අපි දැන් බස් එකට නැග්ගා. ඊට වතුර බෝතල් දෙකක් හම්බ වෙනවා. නම ටික් කරලා මේ තමයි ඉතින් බස් එක ඇතුළ. මේ තියෙන්නේ මේ වීදුරුවගේ මේ අනිත් පැත්තේ තියෙන්නේ මේ අර වෙනස් කරන්න පුළුවන් adjustable seats එකට කියන හරි නම. මේවා තමයි අර sleeper cabins. අපේ එක බලමු. මේක හරි. අපේ සීට් එක තමයි මේ. සීට් දෙකක් උන් ඇතුළ පෙන්නනවා. කළුවරයි. ලයිට් එකක් නැද්ද? ස්විච් එක දැම්ම ඔෆ් කරා. ඒක වැඩ කරන්නේ නැහැ වගේ. මේ ෆෝන් එකේ ලයිට් එකෙන් මම පෙන්නන්නම් ඇතුළ. මෙහෙම තමයි ඉතින් ඇතුළ මේ අපි අපේ බෑග්ස් එහෙම ඇතුලෙන් තියාගත්තා. ලැගේජ් එක නම් සීට් එක යටින් තියන්න පුළුවන්. මෙහෙම තමයි ඉතින් තියෙන්නේ. හොඳයි හොඳට ඉඩ තියෙනවා. මට නම් ඇත්තටම කකුල් දෙක හොඳටම දිගෑරලා යන්න මේක ඉඩ තියෙනවා. මේ මෙයාට නම් පොඩක් මදි. පොඩ නමන්නට ඉතින් හොඳ සැප පහසුව යන්න පුළුවන්. AC එක තියෙනවා. AC වැඩ මේ දවස්වල හොඳටම රස්නේ. ඒක තමයි ඉතින් වැදගත්ම. ඉතින් නිදාගෙන සැපේ යන්න තියෙන්නේ මේ ගමන දුර හින්දා. හොඳයි ඉතින් ඇත්තටම බස් එක මේ ස්විච් එක මේක වැඩ කරන්නේ නැහැ. මේ ලයිට් එක සමහරකට බස් එක ස්ටාර්ට් කරාම වැඩ කරයි. හරි අපි දැන් පැයකමාරක් විතර ගමන ඇවිත් තියෙන්නේ. දැන් මේ බස් එක නැවැත්තුවා තේ බොන්න තැනක. මේක තමයි ඉතින් තැන. ඒක හොඳ ලොකු තැනක්. සෑහෙන දේවල් තියෙනවා. කන්න බොන්නද තේද හැමදේම. ටොයිලට්ස් ඕනනම් මෙතන මෙහා පැත්තේ තියෙනවා. ඊට වෙලාවක් නවත්තලා තියෙනවා. පැය භාගයක් විතර මෙතන බස් එක නවත්තලා තියෙන. ඒ නිසා කන්න උනත් පුළුවන් ඉතින්. අපි බැලුවේ මෙතනින් චායි එකක් ගන්න කියලා. අපි මොකද රැට කාලා ඉන්නේ. බඩගිනි නෑ. අතනින් බිල් එක දාගෙන මෙතෙන්ට ඇවිල්ලා ඒ කියන්නේ එතනින් පේ කරලා මෙතෙන්ට ඇවිල්ලා බිල් එක දුන්නම තමයි තේ දෙක හම්බෙන්නේ. මම මෙයාලගේ මේ තව කැමති දෙයක් තමයි මේ ෆෝන් පේ එක මේ තියෙන මේක හැමතැනම තියෙනවා මේ QR කෝඩ් එක. ඒක ස්කෑන් කරලා පේ කරන්න පුළුවන්. මේ හරිම ලේසි මට නම් ඒක පේන විදියට. මේ ඕනම මේ තියෙන අපේ බිල් එක චායි දෙකකට මේ ඕනම තැනක තියෙනවා ඒක. ඒ කියන්නේ ඕනම තැනක කියන මේ පොඩි සයිවර් කඩ පාර දිගේ තියෙන මේ ඔය ෂෝට් ඊට්ස් විකුණන කඩවල පවා මේ ඒ පේ ෆෝන් පේ එක තියෙනවා. මේ ඒකෙන් තමයි ගොඩක් අය මේ සල්ලි පාවිච්චි කෑෂ් යූස් කරනවට වඩා ඒක තමයි මේ හැමෝම පාවිච්චි කරන්නේ. අපේ තේ දෙක ලෑස්ති. මගේ තේ එක අතට හම්බුණා ළමයි. අපොයි මේක උණුයි. මේක නිවෙනකන් මට සෑහෙන වෙලා ඉන්න වෙයි වගේ.
නිවනවාද විනාශ කරනවද මන්ද මගේ තේක අයියෝ. ආදරයට නිවලා දෙන්න ගත්තාම මම කියන කතා නේද? හොඳයි. තේක රසයි. හොඳයි. හොඳට තියෙනවා. හැබැයි මේ වෙලාවේ වැඩිපුරම ගැලපෙන්නේ හොඳ කූල් ඩ්‍රින්ක් එකක්. තව මොනවට හරි බිලක් දානවා මොනවටද? මම නම් මුකුත් ඉල්ලුවේ නෑ. තව තේකක්ද? මට නම් තව තේ බොන්න බෑ. මොනවද මේ? මේ ඇවිල්ලා බ්‍රෙඩ් පකෝඩා ළමයි. මේ පාන් පෙති දෙකක් ඇතුළට මේ අල එහෙම පනීර් පිරවුමක් දාලා ඒක බැට එකක ඔතලා බෙදලා. අපි දැන් ආයේ බස් එකට නගිනවා. ආයේ ගමන යන්න බලන්නේ. මං පෙන්නන්නම් මේකේ තියෙන පොඩි ටොයිලට් එකකුත් වොෂ්රූම් එකක් තියෙනවා. හදිසි අවශ්‍යතාවයක් වුණොත් යන්න පුළුවන්. තියෙන ඒක ගැන එච්චර මම සතුටු නැහැ. උනාට ඉතින් මුකුත් නැති කමට ඒක හොඳයි. බොහෝම හදිසි අවශ්‍යතාවයක් වුණොත් ඒක භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන බස් එකේ ඇතුළේ ලයිට් දාලා මේ තියෙන උඩ තට්ටු දෙකකට තියෙනවා ස්ලීපර් සීට්ස්. හරි අපි එහෙනම් ආයෙ ගමන යන්න පටන් ගත්තා. අපි දැන් රෑ වෙලා ඉතින් නිදා ගන්නවා. පාන්දර නිදා ගන්නවා. මොකද හෙට උදේ වෙනකන් යන්න තියෙන හින්දා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මගේ channel එක RV Diaries subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක ඉක්මනින්ම අප්ලෝඩ් කරනවා. නේනිතාල් වල day 1 එක. එහෙනම් හැමෝටම සුබ දවසක්. thank you වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට.